හලෝ චතුර මලින් කොහමද? අපි ගොඩක් කාලෙකින් වීඩියෝ එකක් කරන්නේ මේ වැඩත් එක්ක පොඩ්ඩක් මිස් වුණා. ඉම්පෝර්ටන්ට් ඉන්ෆෝමේෂන් එකක් තියෙනවා මේ නර්සිං කෝසස් ගැන 2026 වලට. ඒකෙදි ඒ කියන්නේ අපි ෆුල් කවර් කරන්න බලාපොරොත්තු වෙනවා මේ මිනිමම් රික්වයර්මන්ට් එක මෙහෙ එන්න කොහොමද බ්‍රිජිං කෝස් එක. එතකොට මේ ආවොත් රෙජිස්ටර්ඩ් නර්ස් කෙනෙක් වෙන්නේ කොහොමද ඒකට අදාළ ඩොකියුමන්ට්ස් ටික සහ අපි සැලරි රේන්ජ් ගැන පොඩි ඒරියා එකක් කවර් කරමු. ඒකට පොඩි අයිඩියා එකක් ගන්න. මොකද මේක අපි ඇත්තටම කරන්නේ මේක ප්‍රිපරේෂන් එකක් විදිහට එන්න කෙනෙක් සහ දැන් ඔල්රෙඩි සූදානමින් ඉන්න කෙනෙක්ට යූස්ෆුල් වෙන්න, නැත්නම් කවුරු හරි ප්ලෑන් අවුට් කරනවා නම් යුරෝප් ඇතුළට එන්න. ඒකට මාල්ටා කියන්නේ හොඳම ඩෙස්ටිනේෂන් එකක්. ඒත් එක්කම NVQ ලෙවල් එක කොහොමද මෙහි MQRIF එකට ලෙවල් කරන්නේ, වෙරිෆිකේෂන් එක ඔබ්ටේන් කරන්නේ කොහොමද කියන එකයි. ඒ වගේ ඒරියා එකක් තමයි අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. චතුර අපි එහෙනම් මිනිමම් රික්වයර්මන්ට් එකෙන් පටන් ගමු නේද? සහ අවైలබිලිටි කොහොමද කියන එක කියලා. ඔව් මලින්. දැන් මුලින්ම අපි කතා කරමු කොහොමද මේ ප්‍රෝග්‍රෑම් එකට එන්නේ කියලා. දැන් ලංකාවේ ඉන්නවනේ රෙජිස්ටර්ඩ් නර්ස්ලා. එතකොට ඒගොල්ලෝ ගෙනගෙන දැන් ලංකාවේ ගොඩක් අය කරන්නේ NBQ ලෙවල් 4 එකේ ඉඳලා සමහර අය ලෙවල් 3 කියන්නේ ලෙවල් 3 ඉඳලා තමයි ඉස්සරහට ගෙනගෙන තියෙන්නේ. එතකොට දැන් NBQ කියන එක මාල්ටවල ඒගොල්ලෝ එක වෙරිෆිකේෂන් එක ගන්න ඕනේ. කියන්නේ මාල්ටා වල තියෙනවා MQRIF කියලා. කියන්නේ Maltese Qualification Framework. එතකොට මේ ප්‍රෝග්‍රෑම් එකට එන්න බලාපොරොත්තුෙන් ඉන්න කෙනෙක් මුලින්ම කරන්න ඕන දේ තමයි MQRIF සර්ටිෆිකේට් එක ගන්න ඕනේ. එතකොට ඒකට මේගොල්ලන්ගේ වෙබ්සයිට් එක තියෙනවා. මේ ගැන ලොකු ඩීටේල්ස් ප්‍රමාණයක් නෙමෙයි, මෙයාගේ ඉනිෂියල් ඩීටේල්ස් ටික අප්ලෝඩ් කරලා ලංකාවෙන් ඔබ්ටේන් කරලා තියෙන NVQ සර්ටිෆිකේට් එක තියෙනවානේ. ඒක අප්ලෝඩ් කරලා ඉවරලා ඒකේ fee එකක් තියෙනවා. ඒක ඩිපෙන්ඩ් වෙනවා fee එක. ඒක කරලා යූරෝ වලින් තමයි පේ කරන්න තියෙන්නේ. යූරෝ වලින් පේ කරන්න තියෙන්නේ. පටන් ගන්නම I'm not mistaken 30 euros වලින් තමයි ඒ කරලා තියෙන ඉන්ස්ටිටියුට් එක අනුව වෙනස් වෙනවා. UK කරලා තියෙනවා අවෝඩින් බොඩි එකක් නම් ඒක 30 euros වලින් තමයි පටන් ගන්න. ඒක කරන්න ඕනේ. ඊට පස්සේ දේ තමයි ඒ පීරියඩ් එක පොඩක් සර්ටිෆිකේට් එක එන ඩිපෙන්ඩ් ඒක නේද? සාමාන්‍ය UK එකක් නම් approximately 3 weeks වලින් එනවා UK වගේ ඒවා. සමහරක් ඒවා ඒක ඉතින් වේරි මලින් එක කියන්න බෑ අපිට හරියට. ඒක අර මේ ඒගොල්ලන්ගේ වෙරිෆිකේෂන් එක ගන්න කාලය අනුව ඕක වෙනස් වෙනවා. අනිත් එක තමයි බ්‍රිජින් කෝස් එකට එනකොට අනිවාර්යෙන්ම ඉන්ස්ටිටියුට් එක, මොකද අපි දැන් අපි ඩිරෙක්ට් පාර්ට්නර්ෂිප් තියෙන නිසා දන්නවා ඒගොල්ලන්ගේ මොනවද රික්වයර්මන්ට්. අනිවාර්යෙන් IELTS ඉල්ලනවා. එතකොට IELTS මිනිමම් රික්වයර්මන්ට් එක ඕවරෝල් 6.0 තියෙන්න ඕනේ. 6.0 තියෙන්න ඕනේ. ඊට පස්සේ MQRIF සර්ටිෆිකේට් එකයි IELTS උයි ඊට පස්සේ යාගේ එක්ස්පීරියන්ස් ඔය රික්වයර්මන්ට් තුන තියෙනවා නම් කෙනෙක්ට ඇප්ලයි කරන්න පුළුවන්. දැන් බ්‍රිජින් කෝස් එක ගොඩක් වෙලාවට ඇඩ්වර්ටයිස් කරලා තින්නේ මාස 6ට. හොඳද? එතකොට දැන් මාස 6 කියන එක පාර්ට් ටයිම් කියලා මේ එන්න බෑ. මොකද අපි ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට් කෙනෙක්ට අනිවාර්යයෙන්ම විශේෂයෙන් තර්ඩ් කන්ට්‍රි නැෂනල්ස්ලාට ඒගොල්ලෝ ෆුල් ටයිම් ස්ටුඩන්ට් කෙනෙක් විදිහට තමයි එන්න ඕනේ. එන්න පුළුවන්. ඒක පොඩ්ඩක් අර වරද්ද ගන්න තැනක් සාමාන්‍ය වෙබ්සයිට්ස් වල ඉන්ස්ටිටියුට්ස් වල තියෙනවා මේ 6 months කතාව කියලා. ඔව්. නමුත් ඒක ඒගොල්ලෝ හරියටම කියලා නැහැ මේක EUද non EUද කියලා කියලා නැහැ. ඒකදී වරද්ද ගන්නවා ගොඩක් කට්ටිය. ඒක තමයි මේ අර අපි මේ අපිට අර ආපු ඉන්ක්වයරිස් එක මම අපි කලින් කතා කරේ. දැන් ගොඩක් අයට තියෙන එකක් තමයි මේක මොයි පාර්ට් ටයිම් ගන්න පුළුවන්ද කියලා. පාර්ට් ටයිම් කෝස් ෆී එකත් අඩුයි ඒකේ දාලා තියෙනවා. අනිවාර්යයෙන්. මොකද ඒක ගොඩක් වෙලාවට දැන් වෙබ්සයිට් එකේ ඇඩ්වර්ටයිස් කරනවා
ෆී එක මෙන්න මේ ගාන කියලා. ඊට පස්සේ එතන තව මේ ෆ්‍රේස් එකක් තියෙනවා මේ non-EU students ලාට වෙනම කියලා. එතකොට ඒක වෙනස් වෙනවා. මොකද ඕක අපි දැන් ඩොකියුමන්ට්ස් ටික යවලා යවුවට පස්සේ කොලෙජ් එකේ ඔෆර් ලෙටර් එක ගන්න දෙනකොට තමයි ඕකේ හරි ගාන එන්නේ. ඉතින් ඒ නිසා ඒක පොඩි කන්ෆියුෂන් එකක් තියෙනවා. අනිත් එක තමයි ස්ටුඩන්ට්ලා දැන් ඕක මාස 6ක් වුණාට ඔය කෝස් එක මාස 8යි අවුරුද්දයි අතර කාලේ යනවා. මොකද ඒක අර කෝස් කම්ප්ලීෂන් එකයි ප්‍රැක්ටිකල් ඒව තියෙනවානේ. ඉතින් ඒවත් එක්ක තමයි ඒ කාලේ අනිවාර්යෙන්ම යනවා. එතකොට චතුර කෝසින් ෆී එක ගැන රෆ් අයිඩියා එකක් දෙන්න. මොකද ඒක අපිට එක්සැක්ට් amount එක කියන්න බැරි. ඒක චේන්ජ් වෙන හින්දා. කෝස් ෆී එක ගත්තම ස්ටාර්ටිං 8,500 euros වගේ තමයි පටන් ගන්නේ. ඕක අර වේරි වෙනවා සමහර ඉන්ස්ටිටියුට්ස් වලයි මේ යුනිවර්සිටි එකට යනකොට. ඒ නිසා අපි දැනට එහෙම ප්‍රිපරේෂන් කවරි කරන කෙනෙක් ඉන්නවා නම් ඒගොල්ලන්ට 8,500 කියලා කියමු මේ වෙලාවේ. ඕක වෙනස් වෙයි ඔෆර් ලෙටර් එක එනකොට. අනිත් එක තමයි දැන් ලංකාවේ යුරෝ රේට් එක ගත්තම දැන් රෆ්ලි ඕක සැරින් වෙනස් වෙනවනේ. දැන් අද තියෙන්නේ 350 වගේ. ඉතින් තව මාසකින් විතර යනකොට ඕක වෙනස් වෙන්න පුළුවන්. ඒක ඔෆර් ලෙටර් එක ඇවිල්ලා ආවට පස්සේ තමයි දැනගන්න පුළුවන් අපි කීයක්ද ගෙවන්නේ කියලා. හරි ගාන 8,500 වලින් තමයි පටන් ගන්නම තියෙන්නේ කෝස් එකේ. එතකොට චතුර අපි පොඩ්ඩක් එක්ස්ප්ලේන් කරමු මෙතන මේ එයාගේ එලිජිබිලිටි එක කොහොමද කියලා ඒගොල්ලෝ දැනගන්නේ. මම මේක කොහොමද දැනගන්නේ කියලා වගේ ක්වෙස්චන් එකක් ඒගොල්ලන්ට ආවොත් එහෙම ඒකදී ඇත්තටම අපිටත් ඒකට උදව් කරන්න පුළුවන්. ඒ අවශ්‍ය සූටබල් කෙනෙක් ඉන්නවා නම් එයාගේ අපිට අවශ්‍ය වෙනවා රෙසියුම් එකයි එයාගේ ක්වොලිෆිකේෂන් එක. ඒක මෙහෙමයි. මේ දැන් එලිජිබිලිටි දැන් සමහර අය ඉන්නවානේ දැන් ඒගොල්ලෝ ඉගෙනගෙන ඉවරලා දැන් වැඩ කරන අය. ඒකට එක්ස්පීරියන්ස් ගත්තාම සමහර අයට අවුරුද්දයි, සමහර අය අවුරුදු 5යි, සමහර අයට අවුරුදු 10යි. එතකොට ඒක අපි දැන් කෝස් එක මෙහෙට එන්න බලාපොරොත්තු වෙන කවුරු කෙනෙක් ඉන්නවනම් අපිට එවන්න ඕනේ ඩොකියුමන්ට්ස් ඒවා කිව්වා වගේම CV එක එවන්න ඕනේ. එතකොට ඒගොල්ලන්ගේ එක්ස්පීරියන්ස් ලෙටර්ස් ටික එවන්න ඕනේ. ඊට පස්සේ අපි ඒක කොලෙජ් එකට යවුවට පස්සේ කොලෙජ් එකේ ඇකඩමික් රෙජිස්ට්‍රාර් තමයි ඕකේ ඉවැලුවේෂන් එක කරන්නේ. කරලා එයා ඩිසයිඩ් කරනවා මෙයා මේ කෝස් එක ස්ටාර්ට් කරන්න එයා එලිජිබල්ද නැද්ද කියන එක. එහෙම තමයි වෙන්නේ සාමාන්‍යයෙන්. ඒක තමයි මට දැන් ඒවා එලිජිබිලිටි ගැන කිව්වම කියන්නේ අපිට එතනින් එහා කියන්න බෑ. ඒක ඩිපෙන්ඩ් වෙනවනේ පුද්ගලයාට සහ සමහර ඉන්ස්ටිටියුට් එකකින් ඉන්ස්ටිටියුට් එකට වෙනස් වෙනවා. සමහරට රිප්ලයි එක එන වෙලාව සාමාන්‍යයෙන් අපිට 2-3 days ඇතුළත අපිට රිප්ලයි එකක් ගන්න පුළුවන් ඒගොල්ලන්ගේ. කියලා කිව්වා වගේ key requirements ටික මේ registered nurse කෙනෙක් වෙන්න non-EU nurse කෙනෙකුට. මෙහෙමයි. දැන් ඒගොල්ලෝ ස්ටුඩන්ට් කෙනෙක් මෙහෙ ඇවිල්ලා ඉගෙනගෙන රෙජිස්ටර් නර්ස් කෙනෙක් විදිහට මෙහෙ පටන් ගන්න පළවෙනි කාරණේ තමයි ඒගොල්ලෝ මේ තියෙනවා 3 years studies. ඒ කියන්නේ ලංකාවේ එකයි මෙහෙ කම්බයින් කරලා අවුරුදු 3යි. ඊට පස්සේ මිනිමම් 4,600 hours තියෙන්න ඕනේ. ඒක ගත්තම එක තියරිටිකල් තියෙන්න ඕනේ. ඒ වගේම ප්‍රැක්ටිකල් වෙන්නත් ඕනේ. ඊට පස්සේ ඔය දෙක කම්බයින්. අනිත් එක තමයි මේ මාල්ටා වල පොලිස් කන්ඩක්ට් සර්ටිෆිකේට් එක ගන්න ඕනේ. ඊට පස්සේ IELTS රික්වයර්මන්ට් එක තියෙන්න ඕනේ equivalent to 6. ඉස්සෙල්ලා අපි කතා කරා වගේ. පොලිස් කන්ඩක්ට් එක අපිට ඔන්ලයින් ගන්න පුළුවන්. ඔව් ඒක යුරෝ 2.50ක් වගේ යනවා. හරි පොඩි එනවා. ගෙදරටම එනවා. දවස් 3ක් වගේ වන්දම ඉදින් නැත්තම් මෙතන මේ මේන් පොලිස් ස්ටේෂන් එකට ගියාම ෆ්ලොරියානා වල තියෙන්නේ. එතනට ගියාට පස්සේ පොඩි වෙලාවක් ඇතුළත ගන්න පුළුවන්. ඒකට අවශ්‍ය කරන්නේ යාගේ පාස්පෝර්ට් එකයි ඒ ටික තමයි අවශ්‍ය වෙන්නේ. ඒක ගන්න පුළුවන්. ඒක ලොකු මේ හැසල් එකක් නෙවෙයි. ඊට පස්සේ රෙජිස්ටර් නර්ස් කෙනෙක් වෙන්න එයාට ෆී එකක් තියෙනවා. ඒක 192.50 euros. ඊට පස්සේ තව ඇප්ලිකේෂන් ෆී කියලා එකක් තියෙනවා. ඒකට 13 euros ගාණක් තමයි යන්නේ. එතකොට ඔය ටික මේව කරාම එයාට මෙහි රෙජිස්ටර්ස් කෙනෙක් විදිහට මේ රෙජිස්ටර් වෙන්න පුළුවන්. අනිත් කාරණේ තමයි දැන් කෝස් එක ඉවර වුණාට පස්සේ කෝස් එක ඉවර කළා දැන් මේ මාල්ටා වල දෙනවනේ ස්ටේ බෑක් වීසා කියලා. ඒක ජොබ් සීකර් එක නේ. ජොබ් සීකර් වීසා එක තමයි. එතකොට එයා ඒක ගන්න ඕනේ.
ඊට පස්සේ සිංගල් පර්මිට් එකට මාරු වෙනවා. ඒ කියන්නේ වර්ක් පර්මිට් ඔව්. මාල්ට වල. සිංගල් පර්මිට් එක ගන්න කෝස් කම්ප්ලීෂන් එකයි අපි ඉස්සලා කියපු ඩොකියුමන්ට්ස් ටිකයි ගත්තට පස්සේ මේ එයාට ජොබ් සීකර් වීසා එකෙන් කෙලින්ම ඇප්ලයි කරන්න පුළුවන් සිංගල් පර්මිට් එකට. සිංගල් පර්මිට් එක කොහොමද ග්‍රාන්ට් වෙන්න සාමාන්‍යයෙන් මාස දෙකක් එකහමාරක් දෙකක් ඇතුළත කාලයක් ඇතුළත යනකොට සිංගල් පර්මිට් එක එනවා. ඊට පස්සේ බයෝමෙට්‍රික් දෙන්න ඕනේ ඩෙන්ටිටි එකට ගිහිල්ලා ඊට පස්සේ එයාට හම්බ වෙනවා බ්ලූ පේපර් එක with temporary work rights එක. එතකොට එයාට ස්ටාර්ට් කරන්න පුළුවන් මේ වැඩ කරන්න මාල්ටවල ලීගලි කෙලින්ම පටන් ගන්න. ෆයිනලි අපිට සැලරි රේන්ජ් එක ගැන රෆ් අයිඩියා එකක් දෙන්න. මොකද ඒක very important නේ. තවත් රටකින් තවත් රටකට කවුරු එනවා නම් ඒගොල්ලෝ කමිට්මන්ට්ස් තියෙනවා. ඒක නිසා පොඩක් ඒක රෆ් අයිඩියා එකක් දෙන්න. අපිට ඇක්චුවල් ෆිගර්ස් නෙවෙයි අපි කියන්නේ. රෆ්ලි ෆිගර් එකක් විදිහට අපි කියන්නේ. රයිට් මෙහෙමයි. දැන් මෙහි ගත්තම මාල්ටවල ගත්තම මලින් තියෙනවා නේ ප්‍රයිවට් ක්ලිනික්ස් තියෙනවා. ගවර්න්මන්ට් ගත්තම මැටඩේ හොස්පිටල් එක තියෙනවා. ඊට පස්සේ සෙන්ට් ජේම්ස් ප්‍රයිවට් හොස්පිටල් චේන් එකක් තියෙනවා. ඊට අමතර වගේ ප්‍රයිවට් ක්ලිනික්ස් තියෙනවා. එතකොට සැලරි රේන්ජස් ගත්තම මාල්ටවල නර්සින් වලට අපිට කියන්න පුළුවන් 20,000 euros starting ඉඳලා annum ඊට පස්සේ up to 40,000 වෙනකන් යනවා. ඉතින් ඒක කැන්ඩිඩේට් එයාගේ එක්ස්පීරියන්ස් එක ඊට පස්සේ එයාගේ එඩියුකේෂන් බෑග්ග්‍රවුන්ඩ් එක එක්ක ඒ ඉවැලුවේෂන් එක අවුරුද්දෙන් ඉස්සරහට යනකොට එක්ස්පීරියන්ස් එක මාල්ටවල එක්ස්පීරියන්ස් එක වැඩි වෙනකොට ඒගලන්ට ඒක රීච් කරගන්න පුළුවන්. ඕක තමයි අපිට රෆ් ෆිගර් එක නේද? රෆ් ෆිගර් එකක් ඔය විදිහට කියන්න පුළුවන්. රයිට්. මම කමිට්මන්ට්ස් ගැන කිව්ව නිසා ෆයිනලි කියන්න ඩිපෙන්ඩන්ට් අනිවාර්යෙන් ඩිපෙන්ඩන්ස් මෙහෙමයි. දැන් ගොඩාක් ලංකාවේ ඉන්න අය මැරීඩ් කපල්ස් ඉන්නවා. එතකොට ඒගොල්ලෝ බබාලා ඉන්නවා. මේ මාල්ට නීතිය අනුව ඉගෙන ගන්න කෙනෙක් වුණාම මාල්ට වලට ඩිපෙන්ඩන්ට් වෙන්න බෑ මුලින්ම. ඊට පස්සේ එක වෙන්නේ මෙහෙමයි. ඔයා ස්ටඩීස් ඉවර කරලාට පස්සේ අවුරුද්දක් මාල්ටවල වැඩ කරන්න ඕනේ. අවුරුද්දක් වැඩ කරාට පස්සේ ඔයාගේ ටැක්ස් එක ඔයා මාසෙන් මාසෙට ගෙවනවා. ගෙවනකොට මෙහි තියෙනවා FS3 කියලා. ඒකේ කන්ට්‍රිබියුෂන් එක ෆයිනෑන්ෂියල් ඉයර් එක එන්ඩ් වෙනකොට ඒක ගන්න ඕනේ. ඒක ඕනේ අනිවාර්යයෙන්. ඊට පස්සේ ඔයාගේ මිනිමම් දැන් ලේටස්ට් රික්වයර්මන්ට් එක ඩෙන්ටිටි එකෙන් කරලා තියෙන්නේ ෆැමිලි රියුනිෆිකේෂන් පාත් එකේ 18,940 net euros per year plus 20% each dependent. ඔයා ඔය රික්වයර්මන්ට් එක ෆුල්ෆිල් කරාට පස්සේ ඔයාට ඔයාගේ ෆැමිලි මෙම්බර්ස් තව ගේන්න පුළුවන් ෆැමිලි රියුනිෆිකේෂන් කියන සිස්ටම් එක හරහා ඔයාට ඇප්ලයි කරන්න පුළුවන්. ඒක ඇප්ලිකේෂන් එක ඔයාගේ ඩොකියුමන්ට්ස් තියෙනවා ඒකට අවශ්‍ය කරන ඔයා ඒ ටික සබ්මිට් කරාට පස්සේ ඩෙන්ටිටි එකකට ඇප්ලිකේෂන් එක ප්‍රොසෙස් වෙනවා. ඒ ඇප්ලිකේෂන් එක ප්‍රොසෙස් වුණාට පස්සේ පර්මිට් එකක් තමයි ග්‍රාන්ට් වෙන්නේ. පර්මිට් එක අපි පුද්ගලයා ලංකාවට යවලා ඊට පස්සේ එන්ට්‍රි වීසා එක ඇප්ලයි කරන්න ඕනේ. ඕක තමයි මලින් මේ ඩිපෙන්ඩන්ට්ස් ගේන්න ආන්සර් එක ඩිපෙන්ඩන්ට් කෙනෙක් ගේන්න පුළුවන්ද කියලා අහන කෙනෙක්. ඔව් අපි හිතන අපි ටිකක් ඒරියා එක කවර් කරා කියලා. මේක ඇත්තට මේවා හැදෙන්නේ අපි දෙන ක්වෙස්චන්ස් අනුව. ඒවා අපි පොඩ්ඩක් ගැදර් කරලා අපේ ටයිම් එකත් ඇරේන්ජ් කරගෙන අපි මේක හදන්නේ. මොකද කෙනෙක් වෙන රටකින් නම් තවත් රටකට එනකොට ඒ ලැබෙන ඉන්ෆර්මේෂන් එක අපිටම පුද්ගලයන් 3 දෙනෙක්ගෙන් ඇහුවොත් 3 විදියක් වෙන්න පුළුවන්. ඉතින් අපි ඒකට පොඩ්ඩක් උදව්වක් විදිහට හරි ඉන්ෆර්මේෂන් එක පුල් අවුට් කරලා අපේ contacts to පාවිච්චි කරලා හරි උත්තරේ අරගෙන පොඩි ප්‍රිපරේෂන් එකක් කරලා තමයි අපි වීඩියෝ එකක් දාන්නේ. ඒත් එක්කම තවත් ඕගොල්ලන්ට තියෙන questions තියෙනවා නම්
අනිවාර්යෙන් එවන්න. අපි social media platforms වල ඉන්නවා. YouTube එකේ හරි comment section එකේ හරි දාන්න. මොකද ඔයගොල්ලෝ ප්‍රශ්න ටික gather කරලා අපි ඔයගොල්ලන්ට helpful වෙන වීඩියෝ එකක් කරන්න තමයි. අතන information gather කරලා helpful වෙන වීඩියෝ එකක් කරන්න තමයි අපේ idea එක. ඇත්තටම හැමතිස්සෙම. ඒක නිසා තියෙන ප්‍රශ්න අදාළ ඔයගොල්ලගේ migration plans අනුව මාල්ටා වලට මොනවාරි එහෙම තියෙනවා නම් ඒවා අපිට දාන්න. අපි video series කරාට කරන්න බලාපොරොත්තු වෙනවා. All right, thank you චතුර එහෙනම්. Thank you. All right, thank you very much. Thank you.